බිට් අත එක ෆුල් සර්විස් එකක් කරන විදිහ බලමු. මුලින්ම රෑම්ප් එකට දාලා වෙලා එයාර් ෆිල්ටර් එක හොඳයිද කියලා බලන්න ඕනේ. එයාර් ෆිල්ටර් එක හොඳයිද කියලා බලලා වෙලා ඔයිල් මෝඩිය ඇරලා කරලා ඊට පස්සේ එයාර් ෆිල්ටර් එක දාන්න ඕනේ. ඒක සවුත් වෙලා තියෙන්නේ. කැබින් ෆිල්ටර් එක දාන්නත් ඕනේ. AC ෆිල්ටර් එක එකත් ඒක ලබන සැරේ සර්විස් එකේ දානවා. ඊට පස්සේ බලන්න ඕනේ කූලන්ට් ඉන්වර්ටර් කූලන්ට් ලෙවල් එක තියනවාද, රේඩියේටර් කූලන්ට් ලෙවල් එක තියනවාද කියලා බලන්න. බ්‍රේක් ඔයිල් එම ලෙවල් එකට තියනවාද කියලා බලන්න ඕනේ. අගල අඩුපාඩු තියනවාද කියලා. ඊට පස්සේ ඔයිල් මූඩිය ගලවලා කරලා ඊට පස්සේ ඔයිල් මූඩිය ගලවලා කරලා ඊට පස්සේ එයාර් ෆිල්ටර් එක දාන කවුලුව මේක තමයි. ඊට පස්සේ උස්සන රෑම්පින් උස්සන්න ඕනේ. උස්සලා ඉවරලා ඔයිල් ෆිල්ටර් එක ගලවන්න ඕනේ. ඊට පස්සේ 14 නට් එක ගලවලා ඔයිල් ටික ඩ්‍රේන් කරගන්න ඕනේ තැටියකට. ඊට ඔයිල් ෆිල්ටර් එක ගලවලා ඉවරලා මේ විදිහට ගලව ගන්න ඕනේ. විදිහට ගලවලා ඉවරලා ඔයිල් ටික ඩ්‍රේන් කරගන්න ඕනේ තැටියකට. තැටියකට ඩ්‍රේන් කරලා ඉවරලා ඊට පස්සේ ෂොක් හොඳයිද පිටිපස්සේ මොකක් රිපෙයාර් එකක් කරන්න තියෙනවද කියලා බෑන්ඩ් හොඳයිද කියලා බලන්න ඕනේ. ලින්ක් එක හොඳයිද කියලා, රැක් එක හොඳයිද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ ඔයිල් ෆිල්ටර් එක හයි කරලා වෙලා ලට් එක දාලා සුද්ධ කරන්න ඕනේ. කෙමිකල් එකකින් එතන ඔයිල් පාර තියෙනවනේ. ඒක සුද්ධ කරලා ඔයිල් ෆිල්ටර් එක සුද්ධ කරන්න ඕනේ. සුද්ධ කරලා ඉවරලා මොනේ සුද්ධ කරලා පිය දාන්න ඕනේ. අලුත් එයාර් ෆිල්ටර් එකක් දාන්න ඕනේ ඒකේ. එහෙනම් ටොයෝටා එයාර් ෆිල්ටර් එක අපි දානවා. මොකද දාන විදිහේ තියෙන්නේ. ඊට පස්සේ හැවි පැටියේ ෆ්ලෝ ෆෑන් එක බලන්න ඕනේ. බලලා නම් ඒක වෙලා සුද්ධ කරන්න ඕනේ. සුද්ධ කරලා ස්කෑන් එක බලලා ස්කෑන් එක ගන්න ඕනේ. ඊට පස්සේ ස්කෑන් එකේ මොකද එන්ජින් වල ෆෝල්ට් එකක් තියෙනවද, සෙන්සර් වල ෆෝල්ට් එකක් තියෙනවද, වාහනේ මොකක් හරි ෆෝල්ට් එකක් තියෙනවද කියලා චෙක් කරගන්න ඕනේ. චෙක් කරලා ඉවරලා ඊට පස්සේ තමයි එන්ජින් වොෂ් එක කරන්න යන්න ඕනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ එන්ජින් වොෂ් එක කරන්න. එන්ජින් වොෂ් එක කරලා ඩීග්‍රීස් එකෙන් තමයි කරන්නේ. ඉන්වර්ටර් කූලන්ට්, රේඩියේටර් කූලන්ට්, බ්‍රේක් ඔයිල් එම කොල් ලෙවල් එකට තියෙනවා. ඊට පස්සේ වයිබ්‍රේෂන් පොත් දාන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ කරගන්න තියෙන්නේ අන්ඩර් වොෂ් එකයි බොඩි වොෂ් එකයි තමයි කරගන්න තියෙන්නේ. නෙක්ස්ට් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු.